ආයිබෝවන් ඔබට සුබ දවසක්. ටෙඩිස් කාසල් YouTube channel එකට ඔබව ඉතා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මගේ මාතෘකාව වෙන්නේ කාලෝචිත මාතෘකාවක්. අද අපේ සමාජයේ අපි දකින දෙයක්. අපිට විශේෂ දරුවෙක් ඉන්නවා නම් අපි හිතන්නේ මේ දරුවා කොහොම හරි අපි එයාව ගොඩනගා ගන්න ඕනේ, යම් තැනකට ගෙනියන්න ඕනේ, විධිමත් පාසලට ඇතුල් කරන්න ඕනේ කියන එක හැම දෙමාපියෙක්ගේම සිහිනයක්. හැබැයි සමහර ඔටිසම් දරුවන්ගේ යම් තත්ත්වයන් මත මේ විධිමත් පාසලට ඇතුල් කරලා අධ්‍යාපනය ලබා දෙන්න අපහසුයි. ඒක අපි එතනදී තේරුම් ගන්න ඕන දෙයක්. අපි හිතමු යාට අධි හයිපර් එකක් තියෙනවා. එතකොට යාව කන්ට්‍රෝල් කරන්න බෑ. පන්ති එක තැන ඉඳගෙන ඉන්නේ නැහැ කොච්චර කිව්වත්. කියන දේවල් අවබෝධයක් නැහැ. මෙවැනි තත්ත්වයක් තුල මේ වගේ ළමෙක් විධිමත් පාසලකට අපිට ඇතුල් කරන්න අපහසුයි. ඒතර අපි ස්පෙෂල් යුනිට් එක හරි දාලා මේ දරුවට අධ්‍යාපනය දෙන්න ඕනේ. හැබැයි දැන් මේ පහුගිය කාලය තුල මම දැක්ක දෙයක් තමයි ගොඩක් කියන්නේ සාමාන්‍ය මට්ටමේ දරුවන්ට කතා කරන්න පුළුවන්. සාමාන්‍ය දරුවොත් එක්ක කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැති ළමයි එක්ක පන්ති කාමරේ ඉන්න පුළුවන් දරුවෝ මේ විධිමත් පාසල් වලට ඇතුල් කරනවා දෙමාපියෝ. හැබැයි ඉතින් කාලයක් තිස්සේ මේගොල්ලෝ තෙරපි කරනවා යම් ස්පෙෂල් නීඩ් ස්කූල් වල යම් තැන් වල හදලා යම් තැනකට ආවහම දැන් මොකද සමහර ළමයි ඒගොල්ලන්ගේ සිටින්න ඉඳගෙන ඉන්න බෑ එක තැනක බිහේවියර් ඉෂුස් තියෙනවා. මේවා ඒගොල්ලෝ තෙරපි මාර්ගෙන් හදා ගන්නවා. හදලා මේ විධිමත් පාසලට ඇතුල් කරාම ආයෙ නැවත මේ ප්‍රශ්න මතුවෙනවා. ඒ කියන්නේ මේ එයාට බෑ මේ අර තරුවත් එක්ක ආයෙ ගැටෙන්න බෑ. ඒ ටීචර්ගේ දේවල් ග්‍රහණය කරගන්න බෑ. මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මම මෙතනදී ඔබට කතා කරන්න යන්නේ මේ ලංකාවේ තියෙන මේ සිස්ටම් එකත් එක්ක මේ දරුවන්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. මේ දරුවන්ට බෑ මේ සාමාන්‍ය පන්ති කාමරයක අර ළමයි එක්ක මූ වෙලා වැඩ කරන්න. ඉතින් මගේ මේ කාලය තුල මගේ එක්ස්පීරියන්ස් එක තමයි මට කතා කරලා තියෙනවා සමහරට පන්ති කාමරවල ගුරුවරු. දැන් මම කාලයක් මේ දරුවා හදනවා මගේ පාසලේ. ඒතර මම දකින්න ඒ ළමයාට අකුරු ලියන්න පුළුවන් වෙනවා. හරි අනිත් ළමයි එක්ක ඉන්නවා, ඉඳගෙන ඉන්නවා. හොඳයි. හැබැයි දැන් දෙමාපියෝ තීරණය කළා දැන් හොඳයි කවම දැන් අර පාසලට දැම්මම සාමාන්‍ය දරුවොත් එක ආයෙ කම්ප්ලේන්ට්ස් එනවා. අනේ මෙයා දැන් පෙර විදිහමයි කියලා. ඒතර ඒ ටීචර්ස්ලා මට කතා කළාගෙන අනේ මේ ළමයා තියාගන්න බෑ. මේ මං කියනවා ඉතින් මේ විදියට යාව හැන්ඩල් කරන්න මෙහෙම කරලා බලන්න කියලා. හැබැයි තියෙන ප්‍රශ්නේ ටීචර් කියන එක අපිට සිලබස් එක ලොකුයි. මේ සිලබස් එක කරගෙන යන්නද මම මේ ළමයා හදන්නද? ඒතර මෙයාට එක්ක ෂැඩෝ ටීචර් කෙනෙක් දෙන්න ඕනේ. එහෙම නැතුව මට මෙයාව හැන්ඩල් කරන්න බෑ. මෙතනදී අපි දකින්න දෙයක් තමයි මේ අන්තර් කරන පන්ති කාමරයේදී මේ දරුවට ඒ කියන්නේ සාමාන්‍ය දරුවොත් එක්ක ඉගෙන ගන්න යට අයිතියක් තියෙනවා. ඒක අපේ ලංකාවේ තියෙන ප්‍රඥාප්තිවලත් සඳහන් වෙනවා. හැබැයි ඒ අයිතිය තිබුණට මේ දරුවට ඒ තැන ලබා දෙන්නේ නැහැ. ඒක ලංකාවේ ප්‍රශ්නයක්. දැන් ෂැඩෝ ටීචර් සිස්ටම් එකේදී වෙන්නේ දෙමාපියෝ මුදල් තිබ්බා හෝ නැතුවා හෝ මුදල් ගෙවලා ෂැඩෝ ටීචර් කෙනෙක් තියන්න ඕන. ඉතින් ඒක හැම දෙමාපියොන්ටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද දැන් ඒගොල්ලෝ රජයේ පාසලකට දරුවා ඇතුල් කරන්නේ ඒ දරුවා විධිමත් අධ්‍යාපනය ලබන්න ඕනේ කියලා. හැබැයි මේ ෂැඩෝ ටීචර් කෙනෙක් දීලා කරනවා කියන ආයෙගොල්ලෝ ගෙවීමේ පාසලක් යන සිස්ටම් එකක් තමයි වෙන්නේ. දැන් ෂැඩෝ ටීචර්ලා වුණත් හරියට ඒ ළමයා හැන්ඩල් කරන්න ඉගෙනගෙන යන්නේ නැහැ. දැන් මම දකින්නට සමහර ෂැඩෝ ටීචර්ස්ලා ඉන්නවා එක්ක මොකක් හරි ඩිප්ලෝමා කෝස් එකක් කරලා කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ. ළමයෙක් එක්ක වැඩ කරලා ළමයෙක් දේවල් දැනගෙන ඒ ළමයාගේ හැඟීමවත් දන්නේ නැති ගුරුවරු තමයි මේ ෂැඩෝ ටීචර්ස්ලා විදිහට යන්නේ. ඉතින් දෙමාපියෝ බැරිම කමකට මොකද කරන්නේ? ඒ වගේ කෙනෙක් අරගෙන අර පාසලේ තියනවා. ඉතින් එයා හරහා තමයි වැඩ වෙන්නේ. මෙතනදී මේ ෂැඩෝ ටීචර් සිස්ටම් එකේදී වෙන්නේ දරුවා තනියම කරගන්න අපි කියනවා එයාගේ දේවල් කරගන්න අපි යට උගන්වන්න ඕනේ කියලා. එයාට තනියම කෑම කන්න, තනියම টয়ලට් එකට යන්න, ඇඳුමක් ඇඳ ගන්න, පොතක් අරන් අකුරු ලියන්න. හැබැයි මේ ෂැඩෝ ටීචර් සිස්ටම් එකේ වෙන්නේ මේ ෂැඩෝ ටීචර් තමයි ඔක්කොම කරන්නේ. টয়ලට් එකක් යන්නේ ඒ ටීචර්, කෑම එක කවන්නේ ඒ ටීචර්, පොත්වල වැඩ කරන්නේ ඒ ටීචර්. එතකොට මේ ළමයාගේ අර අපි දෙන ඒ ශක්තිය හීන වෙලා. උතන තේරුමක් නැහැ. අර දෙමාපියෝ ගොඩනගපු දේවල් ආයි බිඳ වැටෙනවා. පන්ති කාමරයේ ගුරුවරියට බෑ. එයාට ශක්තියක් නැහැ සාමාන්‍ය දරුවොත් එක්ක මෙයාව බලන්න. අපේ ලංකාවේ සිස්ටම් එක අනුව සාමාන්‍ය පන්ති කාමරවල ගුරුවරිය එයා ඉගෙනගෙන ඇවිල්ලා තියෙන සිලබස් එකත් එක්ක යන්න මිසක් විශේෂ දරුවන්ට ඒ හොඳ ට්‍රේනින් එකක් ඒගොල්ලෝ අරගෙන නැහැ. ඉතින් ඒක අපේ ලංකාවේ තියෙන සිස්ටම් එකේ දුර්වලකම. ඉතින් මෙතනදී මම දකින්නේ මම පහුගිය කාලය තුලවටම දැක්කේ ඒ පුරාවටම මම දැක්කේ මේ දරුවෝ මේ දෙමාපියෝගේ අසරණභාවය. යන ස්කූල් වලින් ප්‍රතික්ෂේප කරන මේ දරුවෝ තියාගන්න බෑ.
ඒ ක්ලාස් රූම් වල ඉන්න ගුරුවරුන්ගේ මේ දෙමාපියන්ට ප්‍රශ්න. මේ දරුවා මේකට උචිත නැහැ. ඉතින් අපි මෙතනදී මම ඇත්තටම කතා කරන්නේ මේ සාමාන්‍ය පන්ති කාමරයකට කාමරයකට මේ ළමයා ඇතුල් කරන්න බැයි නම් මේ දරුවන්ට ලංකාවේ මොකද්ද තියෙන මේ අධ්‍යාපනය? දැන් අපේ වගේ පාසල් වල දීර්ඝ කාලීනව මේ ළමයිව ගොඩනගන්න බෑ. දැන් මම අවුරුදු 2කමාර ඉඳලා 5-6 වෙනකන් ගත්තොත් මම කරන්නේ එතනින් එහාට හරි මේගොල්ලෝ පාසලකට දාගන්න මට්ටමට හදලා දෙනවා. එතනින් එහාට යා පාසල් යන්න ඕනේ. එහෙම නැත්තම් මම එහෙමත් බැරිම ළමයි අවුරුදු 10-11 මම තියාගෙන හදනවා. හැබැයි ඒක හැමදාම කරන්න බෑ. ඉතින් ඒගොල්ලන්ට පාසලක් අධ්‍යාපනයක් තියෙනවා. ඉතින් මම කියන්නේ මේ රටේ මේ ඉන්න ජනාධිපති අගමැතිවරු මේවා බලලා ඒ කියන්නේ ඒගොල්ලෝ මේ සාමාන්‍ය දරුවන්ට අධ්‍යාපන සිස්ටම් එකක් ගැන හිතනවා. සාමාන්‍ය දරුවන්ගේ සිලබස් එක ගැන හිතන. හැබැයි මම අද වෙනකන් නම් දැකලා නැහැ මේ ස්පෙෂල් නීඩ් ළමයි ගැන හිතන රජයක් මම තාම දැකලා නැහැ. ඉතින් ඒක හරි ප්‍රශ්නයක්. ඉතින් මෙතනදී මේ දරුවන්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. මේ සාමාන්‍ය පන්ති කාමරයකදී සමහර අය කතා කරාම කියන්නේ එක වසරට දැම්මා ටීචර් දැන් අනේ ප්‍රශ්නයක් මේ ළමයා තියාගන්න බෑ කියනවා. ඉතින් මට අත්දැකීම මගේ ඉස්කෝලේම ඉන්නවා සමහර විට පාසල් 5-6කට මාරු කරපු දරුවෝ. ඉතින් අර ක්ලාස් රූම් එකේ තියාගන්න කැමති නැහැ. ඉතින් ඒ ළමයා ඉගෙන ගන්න. දැන් අපිට මේක සිස්ටම් එක මාරු කරන්න බැයිද කියනකො දැන් මේ පන්ති කාමරේ අර සිලබස් එකම මේ දරුවා කරන්න ඕනේද? එහෙම නෑනේ ලෝකෙ පිළිගැනීම. දැන් යාට ඒ සිලබස් එක බැයි නම් රජයේ හරහා හරි රජයේ පඩි දැන් සාමාන්‍ය ගුරුවරුන්ට රජයෙන් පඩි ගෙවනවනේ. ඒ වගේ පඩියක් ගෙවලා හරි මේ දරුවෝ පන්ති කාමරයක වෙනම තියලා අපි හිතමු මැත්ස් පාඩම යා ටීචර් බෝඩ් එකේ ලියලා හදනවා නම් ඇයි මෙයාට ඕනමන්ට්ස් හරහා උගන්වන්න ඒ ටීචර් හරහා අපිට කරන්න බැරි? සිස්ටම් මාරු කරලා අපිට කරන්න පුළුවන්. ඒ මෙතඩ් එක ඇයි ලංකාවේ ගේන්නේ නැති කියන එක මට තේරෙන්නේ නැහැ. මේ දරුවන්ට අර මට්ටමටම ඉගෙන ගන්න බෑ. අර විදිහටම දුවන්න බෑ. මේකෙදි වෙන්නේ මේ දරුවා තුල මේ දරුවට කතා කරගන්න බෑ. සමහර දරුවන්ට කතා කරන්න බෑ. සමහර දරුවන්ට කේන්ති යනවා. ඉතින් මේවත් එක්ක මෙයා පන්තිය කොන් වෙන දරුවෙක් වෙනවා. ප්‍රතික්ෂේප වෙන දරුවෙක් වෙනවා. මේ තුන් නිසා මෙයාට කාන්සාව ඇති වෙන්න පුළුවන්. මෙයා ඇග්‍රෙසිව් වෙන්න පුළුවන්. මේ දේවල් දරා ගන්න සිලබස් එක බර වැඩි. දැන් ලංකාවේ තියෙනවා මං හිතන්නේ සබ්ජෙක්ට් 13ක් 14ක්. මේ හැම එකම මේ දරුවට දරන්න බෑ. ස්පෙෂල් නීඩ් ළමයෙක් කියන හරි සියුම්. ඒගොල්ලන්ගේ මොලේට මේව දරන්න බෑ. ඉතින් මේ මම අද ඇත්තටම කතා කරන්නේ මේ කාලේ පුරාවටම මට බොහෝ අය කතා කරේ ඉස්කෝලවලට ගියාම තියෙන ප්‍රශ්න ගැන. දැන් මෙතනින් එහාට ඉස්කෝලේ ගියාම අනේ දැන් මෙතනින් එහාට මොකද ටීචර් අපි කරන්නේ? මේ ඉස්කෝලේත් බාර ගන්න. ඒතරට ඩිපාර්ට්මන්ට් එක හරහා ගිහිල්ලා දැන් ඔක අධ්‍යාපන මේක හරහා ඉල්ලන්න පුළුවන්. ඒ ඉල්ලනකොටත් මේගොල්ලන්ට කියන්නේ හරියන ස්පෙෂල් යුනිට් එකකට දාන්න. හැබැයි සමහර ළමයි හොඳට ඉන්නවා කතා කරනවා අකුරු ලියනකොට එහෙම කෙනෙක් ස්පෙෂල් යුනිට් එකට දාන එක අපරාධය ඇත්තටම. අර පන්ති කාමරයක සාමාන්‍ය විදියට හරි වැඩ කරගන්න පුළුවන්. ඉතින් මම දන්නේ නැහැ මගේ මේ වීඩියෝ එක කොතෙන්ට යයිද. මගේ මේ රටේ ඉන්න ජනාධිපති අගමැතිවරු මේක දැක්කනම් මම හිතනවා ඇත්තටම වටින දෙයක්. මොකද මේ දරුවන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. මේ දරුවන්ට මේ සාමාන්‍ය පන්ති කාමරයක ඉගෙන ගන්න පුළුවන් තත්වයක් අපේ රටේ හැදෙන්න ඕනේ. වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මට පුළුවන් නම් ඒ තැනට ගිහිල්ලා ඒ දේ කරන්න මේ ස්කූල් වලට ගිහිල්ලා ඒ ස්කූල් වල පන්ති කාමරවල ගුරුවරුන්ට කියලා මේ දේ හදන්න පුළුවන්. ඇත්තටම මම හරි සතුටු වෙනවා අනේ මම මේ දේ කරානේ කියන එක. මගේ හරි ආසාවක් තියෙනවා. මොකද මම දැකලා තියෙනවා ඉස්කෝලේකින් ප්‍රතික්ෂේප වුණාම ඒ අම්මා කෙනෙක්ගේ හැඟීම් කොයි වගේද? එයාගේ දුක මම අනන්තවත් ෆෝන් කෝල්ස් වලින් මගේ ළඟට ඇවිල්ලා කතා කරපුවා දැකලා තියෙනවා. කිසිම ඉස්කෝලේ සමහර අය ඉස්කෝල් 4-5කින් අයින් කරලා මගේ ළඟට එකකින් එනකොට මට ගන්න නැතුව ඉන්න බෑ. ඒ දරුවෝ හරි මම ඉස්කෝලයක් ඔයාලා හොයාගන්නකම් මං හදන්නම් කියලා මම තියාගෙන ඉන්නවා. ඉතින් මම දන්නේ මගේ ළඟට ආවම ඒ දරුවෝ හැදෙනවා. දේවල් කරනවා. ඉතින් ඒ ස්කූල් එක විධිමත් පාසලේ ගුරුවරුන්ට ඇයි ඒ දරුවෙක්ව හැන්ඩල් කරගන්න බැරි? ඇයි ඒ දරුවෙක්ට මේ ක්‍රියාකාරකම් කරන්න බැරි කියන එක මට ප්‍රශ්නයක්. ඉතින් මේක දකින්න කෙනෙක් ඉන්නවා නම් මම කියන්නේ ඔබට පුළුවන් නම් මේක ෂෙයා කරන්න. මේකෙදි මම කියන්නේ මේ රටේ ජනාධිපතිතුමාට මම කතා කරන්නේ. ඒ සිස්ටම් එක මාරු කරන්න පුළුවන් නම් අපිට මේ පන්ති කාමරයක ළමයි 30ක් නම් එක ගුරුවරයෙක් නම් ෂැඩෝ ටීචර් කෙනෙකුට මේ දෙමාපියෝ වියදම් කරන්නේ නැතුව ඒ වෙනුවෙන් ට්‍රේන් වෙච්ච ස්පෙෂල් නීඩ් සම්බන්ධව ඉගෙනගත්තු ට්‍රේන් වෙච්ච ගුරුවරයෙක් තියලා ඒ දරුවට ඒ සබ්ජෙක්ට් එකම වෙනස් ආකාරයෙන් උගන්වන්න පුළුවන් නම් අපිට මේ දරුවන්ට සමාජයේ තැනකට ගෙනියන්න පුළුවන්. උගුරු දන්නවා මේ ඔටිසම් ළමයි, මේ හයිපර් ඇක්ටිව් ළමයි
ලෝකේ ජයගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. තෝමස් අල්වා එඩිසන්, හෙලන් කෙලර් මේ වගේ අයට ඒ ශක්තිය උනේ ගුරුවරු දෙමාපියෝ. ඉතින් ඒ දේ අපිටත් කරන්න පුළුවන්. ඇත්තටම අපේ මේ දරුවෝ ඔටිසම් කියලා එහෙම නැත්නම් විශේෂ දරුවෝ කියලා මේ සමාජයෙන් කොන් වෙන්නේ නැහැ. අපිට පුළුවන් ඉස්සරහට ගෙනියන්න. ඉතින් ඔබත් මේ ගැන හිතන්න. ඔබත් මේ වෙනුවෙන් කතා කරන්න. මගේ දරුවා වෙනුවෙන් කියලා අධ්‍යාපන ඩිපාර්ට්මන්ට් එකට ගිහලා කතා කරන්න. මේ ප්‍රතික්ෂේප වෙන දරුවෝ ගැන ඔබ කතා කරන්න. ඔබ ධෛර්යමත් වෙන්න, ශක්තිමත් වෙන්න. මේ දරුවන්ට තැනක් තිබිය යුතුයි. ඒ ගැන ඔබ හිතන්න. ස්තුතියි.